ආයුබෝවන් පුදුම සමාගම් YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි අරන් ආවා ඔයාලට වැදගත් වන වීඩියෝ එකක්. බොහෝ දෙනෙක් සිතන්නේ ඉහළ ආදායම් ලබන ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු විශාල ආයෝජනයක්, සංකීර්ණ තාක්ෂණයක් හෝ වසර ගණනාවක පළපුරුද්දක් අවශ්‍ය වන දෙයක් බවයි. නමුත් ඇත්ත ඒක නෙමෙයි. මේ වීඩියෝවෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ඉහළම වැටුප් ලබන ව්‍යාපාරික අදහස් 3ක් ඔබ වෙත අපි අරගෙන එනවා. පළවෙනි එක Customer Dashboards for Business Metrics. ඒ කියන්නේ ව්‍යාපාරික දත්ත සඳහා අභිරුචි උපකරණ පුවරු. සෑම ව්‍යාපාරයක සතුවම දත්ත තිබුණත් ඔවුන්ගෙන් බහුතරයකට ඒවා පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාවක් නැහැ. විකුණුම් සංඛ්‍යා, වියදම්, මුදල් ගලා යාම, අලෙවි කරන දත්ත සහ පාරිභෝගික දත්ත බොහෝ විට විවිධ මෘදුකාංගවල විසිරී පවතිනවා. කස්ටම් ඩෑෂ්බෝඩ් එකක් මගින් මේ සියල්ල එක් සරල දෘශ්‍ය සටහනකට ගෙන එන්න පුළුවන්. මෙහිදී ඔබේ කාර්ය දත්ත විද්‍යාඥයෙකු මෙන් ගැඹුරින් විශ්ලේෂණය කිරීම නෙවේ. ඔබේ කාර්ය වන්නේ ව්‍යාපාර හිමිකරුවන්ට මිනිත්තු 5ක් වගේ ඇතුළත තේරුම් ගත හැකි පරිදි මේ දත්ත සංවිධානය කර ඉදිරිපත් කිරීමයි. පූර්ණකාලීන විශ්ලේෂකයෙකු බඳවා ගැනීමට අපහසු කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර සඳහා මෙම සේවාව ඉතා වටිනා එකක් බැවින් ඔබට මේ සඳහා හොඳ මුදලක් අය කිරීමටත් පුළුවන්. 2. ව්‍යාපාරික මූල්‍ය පුහුණුව. Business Finance Coaching for Founders. බොහෝ ව්‍යාපාරිකයන් භාණ්ඩ නිෂ්පාදනයට හෝ විකිණීමට දක්ෂ වුවත් මුදල් කළමනාකරණයට ඉතා දුර්වලයි. මෙහිදී ඔබ කරන්නේ ගිණුම්කරණය හෝ බදු ගෙවීම වගේ කටයුතු නෙවෙයි. ඒ වෙනුවට මුදල් ගලා යාම, මිල නියම කිරීම, ලාභාන්තිකය සහ මූල්‍ය සැලසුම්කරණය පිළිබඳව ඔවුන්ට ප්‍රායෝගික මඟ පෙන්වීමකුයි ලබා දෙන්නේ. වැරදි මූල්‍ය තීරණ නිසා ව්‍යාපාරයක් ඉක්මනින් විනාශ වෙන්න පුළුවන්. එබැවින් ව්‍යාපාරිකයන් මේ සඳහා ඉහළ ගාස්තු ගෙවීමටත් කැමැත්තෙන ඉන්නේ. ඔබට මෙය පෞද්ගලිකව හෝ කුඩා කණ්ඩායම් ලෙස උපදේශන සේවා හරහා සිදු කරන්න පුළුවන්. ඔබට මූල්‍ය කරුණු සරල බසින් පැහැදිලි කළ හැකි නම් මේ ඉතා සාර්ථක දිගුකල්ලින ආදායම් මාර්ගයක් වෙයි. 3. දත්ත පිරිසිදු කිරීම සහ සංක්‍රමණය කිරීමේ සේවා. ඒ කියන්නේ data cleanup and migration services. ව්‍යාපාර වසර ගණනාවක් තිස්සේ දත්ත රැස් කරන නමුත් කාලයත් සමග ඒවා අවුල්සහගත සහ යල්පැන ගිය ඒවා බවට පත්වෙනවා. පැරණි පැතුරුම්පත් එහෙමත් නැත්නම් ස්ප්‍රෙඩ්ෂීට්ස්, අනුපිටපත් වූ වාර්තා සහ වැරදි ප්‍රායෝගික විස්තර නිසා සමාගම්වල කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඔබේ සේවාව වන්නේ මෙම දත්ත පිරිසිදු කර පැරණි දත්ත පද්ධතිවල සිට නව මෘදුකාංග පද්ධති වෙත මාරු කර දීමයි. දත්තවල සිදුවන වැරදි නිසා ආදායම් මහිමිවීම සහ වාර්තාකරණයෙන් ගැටලු ඇතිවන බැවින් සමාගම් මේ සඳහාත් හොඳින් ගෙවීම් කිරීමටයි බලාගෙන සිටින්නේ. මෙය මෘදුකාංග යාවත්කාලීන කරන විට හෝ ව්‍යාපාර වර්ධනය වන අවස්ථාවලදී ඉහළ ඉල්ලුමක් ඇතිවන සේවාවක්. මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා අපි හිතනවා. එහෙම වුණා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති කෙනෙකු සමග මෙය ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. තවත් ප්‍රායෝගික ව්‍යාපාරික අදහස් සහ මූල්‍ය දැනුම ලබා ගැනීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අද අපි ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක්.